කොහොමද ඔන්න සතියක විතර බ්‍රේක් එකකින් පස්සේ ආයෙත් මම ආවා. මේ අරන් එන්නේ කලින් vlog එකේ දෙවෙනි කොටස. මේ තියෙන ළමයි කවට යාමුණ පන්සල. ඒක පන්සලක්. ඔයාලා මාතලේ ගිහින් තියෙනවා නම් මේක ගැන දන්නවා ඇති. මේක ලොකු පන්සලක්. මේ පන්සලෙත් කලින් පන්සලේ වගේම ලොකු බුදු පිළිම සිතුවම් දකින්න පුළුවන්. ඒවා ඇත්තටම පුදුම ඉවසීමකින් අඹලා තියෙනවා කියලා ඒ වගේ ලස්සන දකිද්දී අපිට තේරෙනවා ළමයි. ඔයාලට උනත් ඒක බලද්දී තේරෙනවා. ඇත්තටම මෙච්චර පිළිම අඹන්න පුළුවන් කියන්නේ ලංකාවේ මිනිස්සු කොච්චරනම් ඒ අතින් දක්ෂද? ඒවා හරිම ලස්සනව ශාන්ත විදියට මවලා තියෙනවා. බුදු හාමුදුරුවන්ගේ ඉපදීම, බුදුවීම, තව බුද්ධ චරිතය හා සම්බන්ධ කතා වස්තු ගොඩාක් මේකේ අඹලා තියෙනවා පිළිම විදියට, ඔයාලා ඔය දකින විදියට. අනික් පන්සල්වල තියෙන බුදු පිළිමයි ඔන්න ඔය බුදු පිළිමේ අතර මම වෙනසක් දැක්කා ළමයි. ඔයාලා දැක්කද? ඒකට හේතුව නම් මම දන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් වෙනස්. මම ගෙදර ඇවිල්ලා හොයලා බැලුවා ළමයි මේ පන්සල ගොඩක් ඉස්සර කාලේ නම් තිබ්බ එකක්. ඔයාලට ඔය පේනව නේද ලොකු බුදු පිළිමයක් හැදෙමින් පවතිනවා කියලා. අන්න ඒක තමයි දකුණු ආසියාවේ විශාලතම භද්‍රාසනාරූඪ පිළිම වහන්සේ. බුදු පිළිම වහන්සේ තමයි ඔය ඉදි වෙන්නේ. ඉතින් ඒකට යාලා ආධාර එහෙම එකතු කරනවා ළමයි. ඉතින් ආධාරයක් එහෙම දෙන්න අමතක කරන්න එපා ඔතනට ආවොත්. ඔය ඉදි වෙන්නේ දකුණු ආසියාවේ විශාලතම භද්‍රාසනාරූඪ බුදු පිළිම වහන්සේ. එයාලා ඇතුලේ ඔය විදිහට හදන්න යන බුද්ධ ප්‍රතිමාව ගැන විස්තරයක් කරලා තියෙනවා. ඒක තමයි ඔය. ඔය විදිහට ළමයි වෙන පන්සල්වල වගේම බෝධීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා ඔතන. ඒක හදලා තියෙන රත්තරන් පාත්‍රයකින් පැන නැගුණ විදිහට. ඔය තියෙන ඉතින් මේ භද්‍රාසනාරූඪ බුදු පිළිම වහන්සේ. මේ විහාරය හදලා තියෙන්නේ ගජබා රජතුමාගේ කාලේ කවට කියන යෝධයා. ඒ කියන්නේ කවට කියන යෝධයාගේ නමින් තමයි මේ විහාරය සහ මේ ගම් ප්‍රදේශය නම් කරලා තියෙන්නේ. කවට යාමුණ කියලා. විහාරය විතරක් නෙමෙයි ළමයි කවට යාමුණ කියන්නේ. ඔතන ඔය සම්පූර්ණයෙන්ම ගම් ප්‍රදේශයම කවට යාමුණ කියලා තමයි නම් වෙලා තියෙන්නේ. කවට යාමුණ විහාරයේත් වැඳගෙන දැන් අපි එතනම පල්ලෙහා කොටසේ ඉඳගෙන කනවා. ඇත්තටම ළමයි ඔය අයිස්ක්‍රීම් කප් එකක ඉඳගෙන කන්නේ අපේ අම්මට පිඟන් දාගෙන ඉන්න අමතක වෙලා අපි ගෙදරින් එද්දි උයාගෙන ආවේ. අනුරාධපුරේ ඉඳලා මාතලේට ලොකු දුරක් නෑනේ ළමයි. ඉතින් පැය 3ක විතර ගමනක් තමයි තිබ්බේ. ඉතින් උයාගෙන ආවොත් ලේසි කියලා හිතුණා. මේ වෙද්දි ළමයි අපි කවට යාමුණ විහාරයේත් වැඳගෙන කාලා දැන් මේ නැවිලා තියෙන්නේ තේ බොන්න. මම නම් තේ බොන්නේ නැහැ. හවස 3ට විතර ඉතින් තේ එකක් බොන එක වැඩිහිටියන්ගේ පුරුද්දක්නේ. ඉතින් යාලා කඩෙන් නැවැත්තුවා. පැය 3ක ගමනක් නේ ළමයි තිබ්බේ මාතලේට. ඉතින් ඒ පැය 3ත් ඉක්මනින්ම ඉවර වුණා. ඉතින් අපි අනුරාධපුරයට ආවා. මේ vlog එක දාන්නේ මැයි මාසේ වුණාට අපි මේ ගමන ගිය අප්‍රේල් නිවාඩුවට කියලා ඔයාලා දන්නවනේ දැනටමත්. ඉතින් අපි තිබ්බ රස්නෙත් නිවෙන්න නාන්ඩාව ඇලකින්. ඔයාලා දන්නවා නම් අනුරාධපුරේ ඉන්න අය දන්නවා නුවර වැව ගාව තියෙන ඇල. ඒ කියන්නේ නුවර වැවෙන් කෙලින්ම වතුර එන්නේ එතනින්. ඉතින් පිරිසිදු වතුර හැමෝම නානවා. ඉතින් අපිත් ආවා නාන්න. ඉතින් මම ওই විදිහට ඇඳුම මාරු කරගත්තා. මම එක්ක ආපු අපේ අක්කත් නාන්න ওই විදිහට ආවා. හැබැයි එයා නෑවේ නෑ. එයා අපිට සපෝට් එකට උඩට වෙලා හිටියා. සෝබාදහම කොච්චරනම් ලස්සනද ළමයි. ඔය විදිහට වතුර ගලාගෙන යන දිහා බලන් ඉන්න තියනවා නම් ඇත්තටම ඒක හරි නිදහස්. නාලා ඉවර වෙලා අපි ආපු තැන බලන්නකෝ. මේක තමයි අනුරාධපුරේ තියෙන කුට්ටම් පොකුණ. ගොඩාක් අය මෙතනට ඇවිල්ලා ඇති. මෙතනට ගොඩාක් සෙනගෙනවා බලන්න. ඇත්තටම මේක හරිම පෞරාණික අනුරාධපුරේ තියෙන ලස්සනම තැන.
කුට්ටම් පොකුණ ඔන්න දැකලා නැත්තම් ළමයි බලාගන්න. ගොඩාක් මේ විදේශිකයෝ පවා මම දැක්ක ඇවිල්ලා හිටියා මෙතනට. මෙතන අර ඇන්ටික් බඩු විකුණන කඩයකුත් තිබ්බා. ඒකිනුත් ගොඩාක් අය ගොඩාක් දේවල් ගන්නව මම දැක්කා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ළමයි අපිටත් කුට්ටම් පොකුණට එන්න පුළුවන් වුණේ. ඉතින් ඕක තමයි කුට්ටම් පොකුණ අවට view එක. වැදගත්කම තියෙන පුවරු ලිපිය මං ඔයාලට පෙන්නන්නම්. අපි ඒක එකටම කියවමු. මේක ළමයි මෙහෙම තිබ්බට ගොඩක් පරණයි. මේක ප්‍රතිසංස්කරණය කරන්න කලින් තිබ්බ ෆොටෝ එහෙම FB එකේ තියෙනවා ළමයි. ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා මේ තියෙන විදිහට නෙමෙයි තියෙන්නේ. මේ ඇත්තටම මේ ප්‍රතිසංස්කරණය කරාට පස්සේ රජය විසින් තමයි ඔක ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඔන්න බලන්නකො පුවරු ලිපියේ තියෙන්නේ කුට්ටම් පොකුණ භික්ෂුන් වහන්සේලාගේ භාවිතය පිණිස පළමුවන අග්ගපෝති රජුගේ කාලයට අයත් කියලා තමයි තියෙන්නේ. සමහර කටවහරින් එන කතාවක් තියෙනවා. ඔතන පොකුණු දෙකක් තියෙනවානේ. පළවෙනි පොකුණ භික්ෂුන් වහන්සේලාට, දෙවෙනි පොකුණ රජු නාන්න පාවිච්චි කරා කියලා තමයි ජනවහරේ කතාවක් තියෙනවා. කොහොමද දන්නේ? ඉතින් ඇත්ත නැත්ත ඔයාලට බාරයි. අන්දට ළමයි මම මෙතනින් vlog එක ඉවර කරනවා. මේ වීඩියෝ එක හරිම පොඩි වීඩියෝ එකක්. ඊළඟ දවසේ මීට වඩා දිග vlog එකකින් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න.